හරි දැන් කතා කරමු 1983 ප්‍රත්‍යස්ථාපයෙන් සිකියව එක. මේකේ දීලා තියෙනවා දිග 8යි. මම දැන් දත්තරික ලියා ගන්න. දිග L 8යි මීටර. යම් මාපාංකය දීලා තියෙනවා 2 වතාවක් 10 11යි කියලා. 1 වතාවක් 10 11යි. හරි ඊට පස්සේ කියලා තියෙනවා කුහර සිලින්ඩරාකාර වාණී කුළුණක් කියලා තියෙනවා. මම කුළුණේ හරස් කරන ගමන් තියෙන කුහර සිලින්ඩරයක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ වගේ එකක්. එතකොට මැද කුහරයක් තියෙනවා. මෙන්න මේ වගේ හරස් කඩක් තමයි තියෙන්නේ. ඊට පස්සේ සම්පීඩන භාරයක් තියෙනවා. ඒ කියන්නේ සම්පීඩනය වෙන්න මේකට භාරයක් කියලා දෙනවා. කියන බලයක් 9 වතාවක් 10 9.9 වතාවක් 10 4යි නිව්ටන්. හරි. එහෙනම් බලයක් යොදනවලු. ඒ භාරය යටතේ මේක කෙටි වෙනවලු. ඒ කියන්නේ සම්පීඩනය වෙනවා. සම්පීඩනය වෙන ප්‍රමාණය E 3.5 වතාවක් 10 4යි. මීටර වලින් ලියා ගන්න. හරි. ඊට පස්සේ අපිට කියනවා phi කියන්නේ 22 බෙදීම 7යි කියලා ගන්න කියලා. ඊට පස්සේ අපිට කියනවා සිලින්ඩරයේ අභ්‍යන්තර ආරය බාහිර ආරයෙන් 0.8 ගුණයක් කියලා. හරි. එතකොට මම ලියන අභ්‍යන්තර ආරය අභ්‍යන්තර ආරය මම ගත්තොත් එහෙම බාහිර ආරයත් එක්ක මේ දෙන්නව ලියා ගන්න. අපිට කියනවා අභ්‍යන්තර ආරය බාහිර ආරයෙන් 0.8 ගුණයක් කියලා. හරි. ඒතර බාහිර ආරය r නම් මෙයා කොච්චරද? 0.8 ගුණයෙන් 0.8යි r ප්‍රමාණය. හරි. එහෙනම් මල්ල ලියා ගන්න තත්ත්වයට. ඊට පස්සේ අපෙන් අහන්නේ බාහිර ආරය මොකක්ද කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ r මොකක්ද කියලා තමයි දැන් ඉතින් අහන්නේ. හරි. එතකොට අපිට මෙතනදී මෙතන දත්ත ටිකක් දීලා තියෙනවා. ඒ දත්ත ටික පාවිච්චි කරලා r හොයන්න තියෙනවා. හරි. මම මෙතනදී x බෙදීම a සමානයි යම් මාපාංකයේ විපතිය බෙදීම ස්වභාවික විදිහට සූත්‍රය පාවිච්චි කරනවා. හරි. මෙතනදී අපි f දන්නවා. ඊට පස්සේ වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන්. අපි දන්නවා මෙතන භාරය දරා ගන්න වර්ගඵලය මොකක්ද? මෙන්න මේ කුහර කොටස අයින් කරපුවම එන වර්ගඵලය. ඒකෝට අපිට මෙතන බාහිර ආරය දන්නවා. එතකොට සම්පූර්ණ වෘත්තයේ වර්ගඵලය හොයාගෙන අභ්‍යන්තර ආරය පාවිච්චි කරලා මේ කොටසේ හොයාගෙන ඒ දෙන්න අඩු කරන්න ඕනේ. විශාල වෘත්තයෙන් කුඩා වෘත්තය අඩු කරපුවාම අපිට මේ වර්ගඵලය හම්බ වෙනවා. හරි. යම් මාපාංකය දන්නවා. සම්පීඩන වෙන ප්‍රමාණය දන්නවා. ස්වභාවික ටික දන්නවා. හරි. මම එහෙනම් මෙතන ආදේශ කරනවා. හරි. එතකොට මම මුලින්ම A කියන එක ගැන උත්තර කරගන්න. මොකද අපි මේ R හොයන්නන්නේ පොඩි ලේසි මට. F තියලා මේ පැත්තේ මේ පැත්තට ගෙනවා යම් මාපාංකයක් කියනවා. L උඩට මෙයා උඩට මේ දෙනවා පල්ලට සමාන වෙනවා 8. හරි. මම මෙතනදී F ට ආදේශ කරනවා 9.9 වතාවක් 10 4 වෙනි බලය. හරි. මම ආදේශ කරා. ඊට පස්සේ ස්වභාවික දිග කියන්නේ මොකද්ද? 8යි. බෙදනවා E කියන්නේ මෙතන සම්පීඩන වෙන ප්‍රමාණය 3.5 වතාවක් 10 4. හරි. යම් මාපාංකය මොකක්ද? 10 වතාවක් 2 වතාවක් 10 11. 2 වතාවක් 10 11 මම ආදේශ කරනවා. ඊට පස්සේ මේ පැත්තට යනවා. මේ පැත්තට ගියාම වර්ගඵලය මොකක්ද? phi කියන්නේ 2 බෙදීම 7. මේ විශාල වෘත්තය ආරය මොකක්ද? කැපිටල් R. මේ සිම්පල් R. එතකොට ඒකේ වර්ගය R වර්ගයේ ඍණ මෙයාගේ වර්ගය. එයාගේ වර්ගය මොකද මං කරේ? අපිට එතන දාන්න වෙන සූත්‍රය තමයි මේක. phi R1 වර්ගයේ ඍණ phi R2 වර්ගය. මෙයා බාහිර වෘත්තේ මෙයා අභ්‍යන්තර වෘත්තේ. ඒක මම phi එළියට අරන් තියෙන්නේ. හරි. එයාගෙන් අඩු කරනවා මෙයාගේ අරේ වර්ගය. ඒතකොට මෙයාගේ වර්ගය මොකද්ද? 0.8 වර්ගය කියන්නේ 0.64. 0.64යි R වර්ගය. හරි. ඊට පස්සේ මට පුළුවන් මේ 7 මේ පැත්තට 22 මේ පැත්තට ගේන්න. මම ගෙනල්ලා සුළු කරගන්නවා. මේව සුළු කරගත්තාම එහා පැත්තෙන් මට හම්බ වෙනවා මේ 7 මෙහෙට 22 මෙහෙට ගෙන ආපුවාම 0.36යි R වර්ගයක් කියලා. හරි. එතකොට මේ කට්ටිය සුළු කරගත්තාම මට හම්බ වෙන උත්තරයක්
දශම බිඳුවයි 3යි 6යි කියලා. හරි. එතකොට මේ කට්ටිය සුළු කරගත්තාම මට මේ උත්තරය හම්බෙනවා. එතකොට මෙයාගෙන් මේ පැත්ත බෙදනවා. මේ පැත්ත බෙදපුවාම මට දශම 1යි කියලා මෙතන උත්තරේ සුළු කරගත්තාම මේ උත්තරයක් හම්බෙයි. 0.003යි 6. හරි. එතකොට එයාව මෙයාගෙන් බෙදපුවාම මට හම්බෙනවා මෙතන 0.01යි කියලා. ඒ කියන්නේ 10 ඍණ 2යි කියලා. එතකොට 10 ඍණ 2 r වර්ගය දැම්මම මොකද හම්බෙන්නේ? 10 ඍණ 1. r වර්ගය කියන්නේ දෙපැත්තට වර්ගමූලය දාන වර්ගමූලය දැම්මම මට 10 ඍණ 1 හම්බෙනවා. 10 ඍණ 1යි කියන්නේ මොකද්ද? 0.1. හරි. එතකොට අපි මෙතන ආදේශ කරේ සම්මතයක වෙන්නේ. ඒක මීටර වලින් තමයි මේ උත්තරේ හම්බෙන්නේ. ඒක මීටර වලින් හම්බෙන උත්තරේ මම සෙන්ටිමීටර ගන්නවා. මොකද සෙන්ටිමීටර වලින් තමයි උත්තර දීලා තියෙන්නේ. හරි. එතකොට මට උත්තරේ 10 සෙන්ටිමීටර කියලා හම්බෙනවා. හරි. එතකොට අපි දැන් කතා කරේ 1.83 ප්‍රත්‍යස්ථාව MCQ එක.